හැබැයි එක්ස්පීරියන්ස් ගන්න නැතුව එහෙම දෙන්නේ නැහැ. තව අමතර ක්වොලිෆිකේෂන් බලනවාද? රැකියාවක් කරද්දි. ඉතින් ගොඩක් දිනෙට අද රුපියල් 40000යි 50000යි ඩිග්‍රිය කම්ප්ලීට් කරලා ජොබුත් නැහැ. අවුරුදු 25යි. අවුරුදු 25න් පස්සේ 30 වෙනි අවුරුදු 5යි දිනේ නම් මේ ටික ඔයා කරගන්න. අපි කියමු රුපියල් 80000ක් වගේ ඉන්කම් එකක් ලැබුණා. ඔය 80000 ඉන්කම් එක වෙනුවෙන් නේ උදේ ලැහැත් වෙලා යන්න ඕනි. ඒ ඇඳුම උදේ පාන්දර සමහර අය 4යි. ලැහැත්ති වෙද්දි ඇඳුම අයන් කරන ඔක්කොම ටික රෙඩි කරලා බස් එකට දුවනවා. දාඩි බලාගෙන බස් එකේ යනවා වැඩ කරනවා ආපහු වෙනවා. ටී ටයිම් එක ලන්ච් ටයිම් එක බොස්ටෝන් විදියට ඉතින් දවස යනවා දවස් දෙක යනවා තුන යනවා සතිය යනවා. එහෙම මාසෙ මහසලා උපරිම රුපියල් 80000ක් ගනි. ඉතින් ගොඩක් දෙනෙක් අද ඉතින් මේ ලක්ෂ 150ක ඩ්‍රීම්ස් මේ රුපියල් 80000කින් කරගන්න පුළුවන් අපි චුට්ටක් බලමු. ලක්ෂ 150ක් නම් අවුරුදු 5කින් හොයන්න ඕන නම් අවුරුද්දකට 155න් බෙදන්න ඕනේ. 155න් බෙදියම ලක්ෂ 30ක් එනවා. ඒ කියන්නේ ඔයා අවුරුද්දකට ලක්ෂ 30ක් හොයන්න ඕනේ. ඔයාගේ මේ සිහින අරමුණු ඔයාගේ කරගන්න ඕනේ නම් කෙනෙක්ට ඒක තියෙන අරමුණ නෙමෙයි අවශ්‍යතා ටිකක් ඊට එහා ලොකු ඩ්‍රීම්ස් ඇති කෙනෙක්ට. ඉතින් මාසෙකට ඒ කියන්නේ අවුරුද්දට ලක්ෂ 30යි නම් ඕක 12න් බෙදුවාම මාසෙට ඕනි ගානේ නවනේ. මාසෙට කීයද? මාසෙට ලක්ෂ 2කමාරක්. මාසෙට ලක්ෂ 2කමාරක් හොයන්න ඕනේ. හොයලා බෑ. ඉතුරු කරන්න ඕනේ. ඉතුරු කළොත් විතරයි වාට මේ සිහින වලට යන්නේ. ඇයි ඉතින් කන්න බොන්න වියදම් අද බඩු මිල කොහොමද? ඈ ඒ දේවල් වල වියදම තෙල් එදාගේ විදිහට තෙල් ටික ගා ගන්න බලන්න ගණන් වැඩි නේද? ඉතින් හැමදේම උද්දමනේ හැමදේම වැඩි වෙනවා. ගොඩක් අඩු වෙනවද අහලා නැහැ නේ. වැඩි වෙන එක නෙවෙන්නේ. රුපියල් 10ක් විතර වැඩිනොත් රුපියල් 2 3ක් අඩු වෙන්නේ. ඉතින් ලක්ෂ 2කමාරක් ඉතුරු කරන්න ඕනේ. ලක්ෂ 2කමාරක් සමහර අය ලක්ෂ 2කමාරක් හම්බ කරන්න මාස 4ක් 5ක් වැඩ කරන්න ඕනේ. මම මේ රැකියාවක් කරනවට මුකුත් කියනවා නෙමෙයි. හැබැයි චුට්ටක් ඔයාගේ මොලේ කල්පනා කරලා බලන්න. ඔයා චුට්ටක් මොලේ කල්පනා කරලා බලන්න. ඇයි මං එහෙම කියන්නේ? ඔයා වැඩ කරන දේ ෆැක්ටරි එකේ අයිති එක්කිනා. ඒ බිස්නස්මන් නැත්තම් ඒ ගාමන්ට් එකේ අයිති එක්කිනා. එයා ඔයාලගේ ගොඩ දිනේ වැඩ කරන ලොකු ලාභයක් ලබනවා. ලොකු ආදායමක් ගන්නවා. හැබැයි හැම දවසකම රුපියල් 40000 50000 වැඩ කරනවා. ලක්ෂ 2කමාරක් අවම විදිහට කරගන්න. ඉතින් ඔයා කියයි ඉතින් අනේ අය ඉතින් අපේ තාත්තට ලක්ෂ 2කමාරක් නැහැ ඔය ගේ හදලා ඔය ටික කරන් තියෙන්නේ. චුට්ටක් හිතලා බලන්න වයස කීයේ විදිහට කරගත්තේ. සහ අනිත් කාරණා හිතලා බලන්න ගොඩක් දෙනෙක් මේ ටික කරගද්දි එක ඉඩම් නැයක් කරගෙන ඉඩම ගන්නේ. නිවාස නැයක් කරන් ගේ හදනවා. ෆිනෑන්ස් එකට වාහනේ ගන්නවා. වෙඩින් එකක් ණය වෙලා කරලා අවුරුදු 25 මැරි කළා මැරණකම්ම ණය ගෙවනවා. සමහරගේ පඩිය ලක්ෂයයි 80000ක් විතර ලෝන් වල ගෙවිලා. මට ගොඩක් දෙනෙක් කතා කරද්දි කියනවා ආදායම හොඳයි ලෝන් වල ගෙවිලා ගිහිල්ලා කියලා. ඉතින් ඔයාට ලෝන් ගහලා මේක කරගන්න පුළුවන් හැබැයි නිදහසකෝ ලක්ෂ 10 හම්බ කරලා තරන්නේ නිදහසක් නැතුව මට මෙරේන් සයන්ස් ආවා නාවක විද්‍යාව කැම්පස් එකේ නාවක විද්‍යාව හදාarලා ලක්ෂ 10 පඩියට ගිය හැකි හැබැයි මං ආසම ගේ හදලා නැවේ ඉන්න ඕනේ මාස 6ක් මං ආසම වාහනේ අරන් නැවේ ඉන්න ඕනේ මාස 6ක් මට බෑ මං නිදහසේ ඉන්න ආසයි නිදහසේදී හම්බ කරන්න ඕනේ ඒ මුකුත් ඔන්න ලක්ෂ 2කමාරක් හම්බ කරන්න මේ ව්‍යාපාරෙ මොකක්ද අනේ කරන්න තියෙන්නේ බලන්න